හායි කොහොමද අලුත් වීඩියෝකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි බලමු මම බබාගේ දවසේ වේල් ටික කොහොමද සකස් කරේ කියලා. ඒ කියන්නේ ප්‍රධාන වේල් 3යි දවසේ අමතර වේල් 2ටයි බබා මොනවාද ආහාරයට ගත්තේ කියලා බලමු. මේ තියෙන බබාගේ බ්‍රෙක්ෆාස්ට් එක. ඉතින් මේක හදාගන්න එග් එකක් හොඳට මික්ස් කරලා ඒකේ පාන් පිටි පොඟවලා ෆෑන් එකට තෙල් ටිකක් දාලා අඩු ගින්දරේ හොඳට කුක් කරගන්න එක් ටික හොඳට තැම්බෙන්න. ඉතින් ලස්සනට සර්ව් කරන්න ඕනේ හින්දා මම හાર્ට් ෂේප් එක මෙතන පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ගොඩක් වටිනවා මේ වගේ ෂේප්ස් ටිකක් අරන් තියාගත්තොත් බබාට ලස්සනට සර්ව් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකට කැමති දෙයක් මික්ස් කරන්න පුළුවන්. එළවලුවක්, පලා වර්ගයක්. මම නම් ගොඩක් දුරට මොන හරි පලා වර්ගයක් තමයි මික්ස් කරන්නේ. දැන් අද නම් මම තල ටිකක් තමයි දාලා තියෙන්නේ. ඉතින් ගොඩක් දුරට මම මේ විදිහට තමයි බබාට එක් දෙන්නේ. මොකද නැත්නම් මට යට කහමදේ කවා ගන්න හරි අමාරුයි. මේ තියෙන්නේ බබාගේ උදෑසන අමතර වේල. අද දුන්නේ යෝගට් එකක්. සාමාන්‍යයෙන් මම යෝගට් එකක් දෙද්දි බබාට ඔලිව් ඔයිල් මික්ස් කරලා දෙනවා තේ හැඳි දෙකක් විතර වගේ වෙන්න. අද නම් මම මික්ස් කරේ නැහැ මොකොත්. වෙන දෙයක් නම් මික්ස් කරන්න බෑ. එහෙම මික්ස් කරලා දුන්නත් බබා කන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් නට් පවුඩර් එකක්, මුරුංගා පවුඩර්, කෙසෙල් ඒ වගේ ඕනම දෙයක් මික්ස් කරලා දෙන්න බබාට. ඉතින් මේ වගේ ගොඩක් දේවල් මම තනියෙන් බබාට කරගන්න දෙනවා. පුරුදු වෙන්නත් ඕනේ. හරි මේ තියෙන්නේ බබාගේ දවල් කෑම වේල. එයා ගොඩක් ආසයි ඉස්සු කන්න. ඉතින් මේ ඉස්සු මම බබාට වෙනම හදලා තියෙන්නේ. පරිප්පු සහ මැල්ලුම් නම් ගෙදර හැමෝටම හදපු ඒවා. මේ තියෙන්නේ බබාගේ හවස කෙටි වේල. පොටැටෝ චිප්ස් ටිකකුයි ආමන්ඩ් ටිකකුයි තමයි මම දුන්නේ. ආමන්ඩ් ටිකක් තෙලේ චුට්ටක් බෙදලා අරන් තියෙන්නේ. එතකොට අර අමුයෙන් කනවට වඩා ගොඩක් රසයි. ලුණු කුඩු ටිකක් ඉහලා ගත්තාම මේ විදිහට තමයි ආමන්ඩ් කන්න කැමති. මේ තියෙන්නේ බබාගේ රාත්‍රී කෑම වේල. කිරිබත් තමයි දුන්නේ. එයා කිරිබත් කන්නත් ගොඩක් කැමතියි. ඉතින් බබාට කුරහන් කවා ගන්න මට හරි අමාරුයි. මං කරන්නේ එයාට කිරිබත් හදන දවසට කිරිබත් එකට කුරහන් හැඳි කීපයක් මික්ස් කරලා තමයි බත් එක හදලා දෙන්නේ. ඉතින් මේ වගේ අලුත් වීඩියෝකින් ආයෙත් හම්බෙමු. ස්තුතියි.